හෙලෝ යාළුවනේ. අද අපි බලන්න යන්නේ Arduino series එකේ පළවෙනි දවසේ. මම Arduino ෆෝන් ගැන ගොඩක් දේවල් කරනවා. මේ Arduino series එකේ මුල්ම දවසේ ඉඳන් මම ඔයගොල්ලන්ට අද කියලා දෙන්න හදන්නේ Arduino board එකේ තියෙන power supply pins සහ ඒව ගැන සහ Arduino beginners කියන්නේ ඕගොල්ලන්ට වගේ කට්ටියට ඉගෙන ගන්න මොනවද ඕනේ. මේ වීඩියෝ සීරීස් එකේ මම ගොඩක් දේවල් ගැන කියලා දෙනවා. මේ වීඩියෝ සීරීස් එක බලුවොත් ඔයගොල්ලෝ බ්ලූටූත් ඒ ගොඩක් ඒවා පුළුවන් බලමු. මුලින්ම අපි බලමු Arduino Uno board එක. අපිට බලා ගන්න පුළුවන් Arduino Uno board වර්ග දෙකක්. ඔයගොල්ලෝ ගන්න Uno board එක. හරිද? Uno හරි Mega හරි. Mega වැඩක්ම නැහැ. ඔයගොල්ලන්ට ඇත්තටම Mega එකේ පිච්චුණා නේද? Uno එකේ තියෙනවා මෙන්න මේ වර්ග ටිකක් තියෙනවා. ඒ වර්ග වලින් මෙන්න මේ වර්ග ටික මෙන්න මේක තියෙන එක ගන්න එපා කවදාකවත්. හරිද? ඒක හරියන එක ගන්න නෙවෙයි. ඊට පස්සේ මෙන්න මේ ජාතිය බෝඩ් එක. ඕන මේක අවශ්‍ය නම් ස්ක්‍රීන්ෂොට් ගාගත්තට උලන්නේ. මෙන්න මේ වගේ මෙන්න මේ ජාතිය බෝඩ් එකක් තියෙනවා. ඒ බෝඩ් එකේ තමයි මේ බෝඩ් එකේ තියෙන ඒ කැලේ තමයි ඔයගොල්ලෝ ගන්න ඕනේ. හරිද? දැන් බලමු අපි Arduino board එක දැන් කැලේ ටික. බලනකොට දැන් ඔයාලා මේකත් අවශ්‍ය නම් මේවා ගහගන්න. මේවා ඉතින් Arduino board එක වැළුවොත් ඕගොල්ලන්ට පේනවා. බලමු. අපි මේක මුලින් ඉඳන් බලමුකෝ. මේ තියෙන Arduino board එක. ලස්සන Arduino board එක. දැක්කද? හරි. අපි Arduino board එකේ එක pins ගැන අඳුරගමු දැන්. මේ තියෙන ground double ground රවුන්ඩ් කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මෙතන ground කියලා පින් කළු පාට දෙකක් තියෙනව නේද? මෙන්න මෙතන දැක්කද? ground කියලා පින් එක. මේ ground 5 volt එක කලින් එක. ඊට කලින් තියෙන win කියන්නේ 5 volt එකක්. ground ඒව දෙකම 5 volt කියන්නේ ධන, ground කියන්නේ ඍණ දෙකයි. තා මෙන්න මේ එහා පැත්තේ බෝඩ් එකේ දෙවෙනියට තියෙන උඩ කෑල්ලේ කොළ පාට නෙවෙයි කළු පාට එකක් තියෙන ground කියලා. ඒකත් ground pin එකක්ම තමයි. ඒ තුනෙන්ම කරන්නේ එකම කාර්යය. හරිද? අපි දැන් බලමු 5 volt, 3 volt and I5 volt කියලා එකක් තියෙනවා. මේකේ හේතුව බලමු. මේක තමයි පටල ගන්න කට්ටිය ගොඩක් කට්ටිය. Arduino board එක පුච්ච ගන්නත් පුළුවන් ඔක පැටලුණොත්. හැබැයි මම මෙන්න මේක ගන්නයි කිව්වේ. ඒක පිච්චුණොත් මේ මැද තියෙන පොඩි කෑල්ල වගේ. මම ඒක කියලා දෙන්න ඕගොල්ලන්ට දැන්ට පොඩි කෑල්ල වගේ තියෙන ගලවන්න පුළුවන් මේක. ගලවලා ඒක අයින් කරලා රුපියල් 200ක් වගේ වෙන්නේ ඒක. ඒක ආයෙ සෙට් කරලා වැඩ කරන්න පුළුවන්. හරිද? යට තියෙන 5 volt එක win කියලා නේද ගහලා තියෙන්නේ. හොඳට බලන්නකෝ. ඒක ගහලා තියෙන win කියලා. ඒකට දෙන්න පුළුවන් උපරිම ගාන 5 volt විතරයි. ඒ කියන්නේ Arduino board එකට supply එකක් විදිහට තමයි ඒක දෙන්නේ. Arduino board එකට power supply කරන්නේ 5 volt input කියලා එකක් දෙන්නේ. මේක 5 volt input. win ඔයගොල්ලෝ ලියා ගන්නකෝ. win කියන්නේ 5 volt input එකක්. ground එක input output දෙකම ගන්න පුළුවන්. ground තුනෙන්ම පුළුවන් ඒක. ඊට පස්සේ 5 volt output එක තමයි 5 volt කියලා උඩින් ගහලා තියෙන්නේ. ඒ 3 volt 3 කියලා ගහලා තියෙන 3 volt 3 volt output එක. තේරුණාද? output තමයි උඩ දෙක. යට එක input. දෙකද? ඒක පටල ගන්නවනේ කට්ටිය. analog pins. ඒ සිට ඒ අකුර තියෙන ඔක්කොම analog pins. analog pins තියෙන පහක් Arduino board එකේ. හරියටම. analog pins වලින් කරන වැඩත් ගොඩක් තියෙනවා. එක analog pins භාවිත කරන වැඩ තියෙන එක. හරිද? ඊට පස්සේ digital pins තියෙන Arduino Uno board එකේ 13ක්. Arduino Uno board එකේ digital pins කීයද? 13යි. හරි. ඊට පස්සේ තව එකක් තියෙන මේ digital pins 13යි. කොළ පාටින් තියෙන digital pins, කහ පාටින් තියෙන analog pins, රතු පාට උඩ දෙක output 5 volt and 3 volt. යට එක win කියන්නේ 5 volt input එකක්. ground තුනෙන්ම output input දෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න කොළ පාටින් තියෙන digital pins එකේ ඉඳන්
කියන ගන්න 13 වෙනකම්. ඊට පස්සේ 1.1 කියන pins දෙක. RX TX කියන නම් දෙක හේතුව මොකක්ද දන්නවද? RX TX කියන්නේ input ගන්න පුළුවන් විදියක්. දැන් කම්පියුටරේ ඕගොල්ලෝ එක බිඳුව විදිහට නේද ප්‍රෝග්‍රෑම් එකක් කොච්චර කරත් එක බිඳුව විදිහට කම්පියුටරේට මොකක් හරි එකක් දෙනකොට ඒක අඳුරගන්නේ සිමියුලේට් කරලා ඒ වගේ එකක් තමයි TX RX කියන්නේ. හරිද? ඊට පස්සේ අර උඩ තියනවා පොඩකින් මම ඒක හොඳට පෙන්නන්න ඕගොල්ලන්ට. උඩ තියන ලස්සනට මෙන්න මේ වගේ කෑල්ල. ඒක මොකක්ද දන්නවද? ඒකට සෙට් කරන්න තියෙනවා මේ පොඩි පින් එකක් එක්ක ඕනම වෝල්ටේජ් එකක් හරියට රෙගුලේට් වෙලා. ඒ කියන්නේ හරියටම වෝල්ට් 5යි. මෙතනට වෝල්ට් 5 දුන්නොත්. කියන්නේ මම ඒගොල්ලෝ මෙන්න මෙතනට වෝල්ට් 5 දුන්නොත් කිසිම රෙගුලේට් එකක් වෙන්නේ නැහැ. එතනට වෝල්ට් 5 දුන්නොත් ඔයාලට ගොඩක් භයානකයි Arduino board එකේ පිච්චෙන්න පුළුවන්. හැබැයි මෙතනට වෝල්ට් 5 දුන්නොත් එක පිච්චෙන්නේ රෙගුලේට් වෙලා තමයි අතෙන්ට යන්නේ. ඒක තේරෙන්නේ නැති ඔයගලන්ට. ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ මෙන්න මේ තියෙන්නේ මොකක්ද දන්නවද? ඒක තියෙන්නේ රීසෙට් කරන්න Arduino board එක. අවදා හරි ඔයාලට Arduino board එකේ ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා රීසෙට් කරන්න ඕන. මෙතන ඩබල් ක්ලික් කරලා හරි එක ක්ලික් එකක් ගොඩක් වෙලා කරලා හරි ඒක රීසෙට් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මෙතන ලොකුවට තියෙනවා පින් එකක්. ඒ පින් එකෙන් තමයි Arduino board එක ප්‍රෝග්‍රෑම් කරන්න අපිට අවශ්‍ය වෙනවා ඒ පින් එක. අපි බලමු Arduino board එක ගැන තේරෙන්නේ නැත්නම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මම ආයේ ඒක සම්පූර්ණයෙන්ම මෙන්න ඕන දැන් හොඳ වෙලාවක් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න අමතක වෙනවනම්. දැන් බලමු Arduino Uno cable කියන එක. මෙන්න මේකයි. මම ඔයගොල්ලන්ට කිව්වේ මේක ප්‍රෝග්‍රෑම් කරන්න ගන්නවා කියලා නේද? ප්‍රෝග්‍රෑම් කරන්න ගන්න එකට ගහන්න මෙන්න මේක. මෙන්න මේ වගේ pins දෙකක් තියෙන කේබල් එකක් තියෙනවා. USB එක ලැප් එක හරි කම්පියුටර් එකට හරි අනිත් එක Arduino board එකේ මං කිව්ව තැනට ගහන්නේ. Arduino board එකේ මෙන්න මෙතෙන්ටයි ගහන්නේ. මෙන්න මෙතෙන්ටයි ගහන්නේ Arduino board එකේ. තේරුණාද? දැන් ඊට පස්සේ 9 note clip කියලා ගහුවොත් බලමු. ඒක 9 note clip එක ඕනේ නැහැ. Arduino set එක බලමු අපි. set එකේ තියෙන ඔක්කොම ඕනේ නැහැ. Arduino set කියලා ගමු වැරදි නේද? ඔයගොල්ලෝ ලොකු ගණන් වල බඩු ගන්න ඕනේ නැහැ. මම Arduino set එකේ ගන්න ඕන බඩු ටික මම ඔයගොල්ලන්ට කියන්න. ලොකුවට බඩු ගන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ. මම කියලා දෙන්නම් ඔයාලට. කරන්න බැරුණත් ඔයාලට මං තව ඇප් එකකුත් තියෙනවා. මට පොඩි ප්‍රශ්නයක් ආවා. හරිද? බලමු. දැන් මේකෙන් අපිට ගන්න ඕනේ මේව තියෙනවා. බලමු මොනවද කියලා. ගන්න ඕනේ වලට තියෙන්නේ අල්ට්‍රාසොනික් සෙන්සර්. ආයෙ මතක තියාගන්න අල්ට්‍රාසොනික් සෙන්සර්. අල්ට්‍රාසොනික් සෙන්සර් කියන්නේ මෙන්න මේකට. මොකක් කියලාද දැන් අල්ට්‍රාසොනික් සෙන්සර් කියන්නේ? ඔන්න බලමු අපි. අල්ට්‍රාසොනික් සෙන්සර් කියන්නේ මෙන්න මේ සෙන්සර් එකට. ඔන්න මේ තියෙන්නේ අල්ට්‍රාසොනික් සෙන්සර් කියන එක. මොකද්ද? අල්ට්‍රාසොනික් සෙන්සර්. අල්ට්‍රාසොනික් සෙන්සර්. අල්ට්‍රාසොනික් සෙන්සර් එක ගන්න ඕනේ ඕගොල්ලෝ. ඔගොල්ලෝ ඊට පස්සේ ගන්න ඕනේ මොකද්ද දන්නවද? මං කියනද කීපෑඩ් එකක් ඔයගොල්ලන්ට අවශ්‍ය නම් කීපෑඩ් එකක් ගත්තත් අවුලක් නැහැ. කීපෑඩ් එකක් ගන්න රුපියල් 200ක් 300ක් වෙයි. උඩරිම කීපෑඩ් එක රුපියල් 200ක් 300ක් වෙයි. අල්ට්‍රාසොනික් සෙන්සර් එක රුපියල් 300ක් 400ක් අතර වෙයි. ඊට පස්සේ දැන් මේ කීපෑඩ් එක කියන එක ඔයාලට තේරෙනවද? මෙන්න මේකටයි කීපෑඩ් කියලා කියන්නේ. මේ තියෙන කීපෑඩ් එක. කීපෑඩ් එක. ඊට පස්සේ මේ තියෙන අල්ට්‍රාසොනික් සෙන්සර් එක මෙන්න මේ වගේ jump wires female to female, male to female, male to male කියලා වර්ග තුනෙන්ම ගන්න ඕනේ ඕගොල්ලෝ. හරිද?
ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි ඩිස්ප්ලේ එකක් ගන්න ඕනේ. ඩිස්ප්ලේ එකක් ගන්න ඕනේ. ඩිස්ප්ලේ එකයි ඊට පස්සේ ඕගොල්ලෝ තව ගන්න ඕන මොකක්ද දන්නවද? ජෝස්ටික් මොඩියුල්. ගොඩක් අවශ්‍ය වෙන්නේ. ඔයාලට සල්ලි වැඩි වියදම් කරන්න බැරි නම් ගන්න ඕනේ නැහැ ජෝස්ටික් මොඩියුල් එක. ඊට පස්සේ ඔයා සර්වර් මෝටර් එකක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. LED ටික Arduino board එකට සෙට් කරන කේබල් එකක් සහ Arduino board එකක්. Arduino board එකයි ඊට පස්සේ මේල් හෝල්ඩර් කියලා එකක් තියෙනවා. ඒකත් ගන්න ඕනේ. හරිද? දැන් බලමු අපි ඊළඟට ගන්න ඕන ටික. මම ඔයාලට තව කියන්නේ ඔයගොල්ලන්ට ලොකුම සල්ලියක් ඕනේ නැහැ මේව ගන්න පොඩි සල්ලියක් යන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕනේ motor drive කියලා එකක්. motor driver එකක් ගන්න පරිමේය රුපියල් 550ක් 600ක් 700ක් වගේ. මං ගත්තේ රුපියල් 550ට අම්බලන්ගොඩ තියලා මේ තව ගන්න ඕනේ මෙන්න මේ සෙන්සර් එක. ඔයා ඒ සෙන්සර් එක පින්තූරකින් පෙන්වන්න. හරිද? දැන් මඩ පොඩි සද්දයක් ආවා අපේ අම්මා ආවා. අවුලක් නැහැ. මෙන්න මේ සෙන්සර් එකක් ගන්න ඕනේ ඔයගොල්ලෝ. හරිද? ඒ සෙන්සර් එක ගත්තා. හරිනේ. ඔයාලා දැන් සල්ලි ගොඩක් යන්නේ නැහැ. මට ඕන මේ සෙට් එක පෙන්නන දැන් සෙට් එක ගන්න. ඔයගොල්ලෝ සෙට් එක ගන්න යන්න එපා. සෙට් තියනවා කිව්වට සෙට් එක උඩරිම 10000ක්යි. මං කියපු ටික ගන්න රුපියල් 5000ක්වත් යන්නේ නැහැ. අපි බලමුකෝ. බ්‍රෙඩ් බෝඩ් එකක් ගන්න. බ්‍රෙඩ් බෝඩ් කියන්නේ මොකද්ද කියලා ඔයාලට තේරෙන්නේ නැත්තම් රුපියල් 400යි ලොකු බ්‍රෙඩ් බෝඩ් එක. පොඩි බ්‍රෙඩ් බෝඩ් එක 200ක් වගේ. පොඩි එක නැත්තම් ලොකු එක ගත්තත් අවුලක් නැහැ. හරිද? මට ගොඩක් බඩු ගත්තා මම. හැබැයි ඔය ඒ ඔක්කොම ඔයගොල්ලෝ අද මේ වීඩියෝ සීරීස් එකෙන් නෙවෙයි ඊළඟ වීඩියෝ සීරීස් එකේ ESP32 ඊළඟ වීඩියෝ සීරීස් එකේදී Arduino full kit එක ඔක්කොම වගේ ඔයගොල්ලන්ට ආවරණය වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝගේ Arduino ගැන ගොඩක් දැනගෙන ඔයගොල්ලෝ ඒවා හරිද? මම දැන් ඔයගොල්ලන්ට පොඩි මේකක් පෙන්නන්නම්. මෙන්න මේ තියෙන්නේ Arduino R3 board Arduino Uno 12C LCD 16.2 මොකද්ද ඩිස්ප්ලේ එක. මේ ඔක්කොම බඩු ගන්න යන්න එපා හොඳේ. සල්ලි මදි. මේ ටිකට 5000ක් යන්නේ නෑ මට මතක විදියට. මම Arduino Uno board එක ගානේ යනද. Arduino Uno board එක වැඩිම වුණොත් 2000ක් වෙයි. ලියාගන්න Arduino Uno board එක 2000ක් වෙයි. ඊට පස්සේ මම කිව්ව මෙන්න මේ සෙන්සර් එක පොඩ්ඩක් මෙන්න මේ සෙන්සර් එක මේක රුපියල් උපරිම වෙන්නේ 600යි. මං ගත්තේ 200ට. ඩිස්ප්ලේ එක වෙයි උපරිම 1000ක්. ඩිස්ප්ලේ එක වටින 1000ක්. ඊට පස්සේ ෆීමේල් ටු මේල් එක වයර් එකක් රුපියල් 10ක් එයි. ඊට පස්සේ බ්‍රෙඩ් බෝඩ් එක උපරිම 400ක් වෙයි. LED එක ගාන දන්නවනේ ඔයගොල්ලෝ. මං තව මොනවද කිව්වේ? මෝටර් ඩ්‍රයිව් එක උපරිම එච්චර ගාණක් වෙන්නේ නැහැ. රුපියල් 600ක් ඒ උපරිම මෝටර් ඩ්‍රයිව් එක. ඊට පස්සේ සර්වර් මෝටර් එක රුපියල් 350ක් වෙනවා. 350යි ගොඩක් තැන්වල මම දන්න විදියට 350යි. මෙන්න මේක සර්වර් මෝටර් එක 350ක් වෙනවා. අල්ට්‍රාසොනික් සෙන්සර් එක රුපියල් 300යි. බලන්න ඕගොල්ලන්ට අවුලක් නම් ගන්න ඕනේ නැහැ. කියන්නේ මම තව ඇප් එකක් කියනවා මේකේ. මම ගන්න ඕනේ නැහැ. සෙන්සර්ස් තව තියෙනවා. සෙන්සර්ස් නම් තියෙනවා තව. මට ඒ ඊළඟ වීඩියෝ සීරීස් එකේදී මම කියලා දෙන්නම්. ජෝස්ටික් එක උපරිම 290. බලන්න ජෝස්ටික් එක උපරිම 290යි. දැක්කද? අපි ඊළඟට බලමු. තව මේකේ තව ලොකු වැඩක් තියෙනවා. ඒක තමයි Tinkercad. Tinkercad. ඔන්න විදියට ගහලා tinkercad.com එකට ඔයගොල්ලෝ ආවි.
තින්කර් ඇඩ් එක තමයි. ඕගොල්ලෝ තින්කර් ඇඩ් එක තමයි වටින්නේ. මම මේ ආඩිනෝ ගැන වෙන වීඩියෝ සීරීස් වලටත් වඩා හොඳට කියලා දෙනවා. ඇත්තටම ඕගොල්ලෝ මේක බැලුවා නම් ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. හොඳයි නම් විතර ලයික් කරන්න. නැත්නම් ලයික් කරන්න ඕනේ නැහැ, ෂෙයා කරන්න, කමෙන්ට් දාන්න. මම ඊළඟ වීඩියෝ සීරීස් එකේදී ඕගොල්ලන්ට මීට වඩා ගොඩක් හොඳට මම මේවා කියලා දීලා දෙනවා. මේ ටිකම නෙවෙයි, වෙනස්. ගොඩක් වෙනස්. මම ඊට පස්සේ වීඩියෝ සීරීස් එකේදී මම පෙන්නන්න යන්නේ මේකේ 3D ඩිසයින් ඒවා තියෙනවා. මේක ගොඩක් විදියට එක එක සර්කිට් ඩිසයින් කරන්න පුළුවන්. ඒකයි මම මේක ගන්න කිව්වේ ඔයගොල්ලන්ට. මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න දෙයක් නැහැ. මේ තියෙනවා. මේ තියෙන Tinkercad කියලා ඇප් එක. ඔන්න ඔක තමයි ඇප් එකේ තියෙන්නේ. ලොකු දේවල් ටිකක් නැහැ. ලොග් වෙන්න ඕනේ. ලොගින් වෙන්න නේද? සිංගින්න ගිහිල්ලා create personal account කියන එකට ගිහිල්ලා Google with sign කියන එකට ගිහිල්ලා Google එකෙන් sign වෙන්න විතරයි තියෙන්නේ. ඔයගොල්ලන්ට ඔක්කොම ලස්සනට එනවා. මගේ එක සිංහලෙන් ඉතින් එන්නේ. මම ඉතින් ඔයා ශ්‍රී ලංකාව තේරුවත් එකයි හොඳට පුළුවන්. මාන ශ්‍රී ලංකාව මගේ රටේ. මාත් එක මම ජූඩි දානවා. ඒක 7 දානවා. ඊයර් එක 2006 දානවා. නෑ 2006 හරියන්නේ නැහැ. උපරිම 2000 වෙන්න ඕනේ. 1998 දානවා. බලන්න. එලා දැන් ලොග් වෙනවා. කන්ටිනියු බලන්න කොහොමද කියලා. Tinkercad app එක ගොඩක් වටිනවා. ඔය create design බලන්න ඩිසයින් කරන්න පුළුවන් එක එක සුපිරි සර්කිට් එකට යන්න. back away බලන්න ලස්සන. ඒ සර්කිට් ඩිසයින් එක සුපිරි. මෙතන Arduino Uno බෝඩ් එක මේ විදිහට මෙතනට සපෝට් කරගන්න ඕනේ. ඊට ඔන්න ඔය විදිහට අපි Uno එක ගන්නවා. මේකේ ප්‍රශ්නයක් තියෙන්නේ මේ ස්ටෝල් කරන ප්‍රශ්නේ තමයි මට ලොකුවටම තියෙන මේකේ. මං ඊළඟ එක ගන්න ලැප් එකේනේ. මේ ඊට පස්සේ ඕගොල්ලන්ට ඕනම සර්කිට් එකක් මෙතනින් ෂර්ට් කියලා ගත හැකි. අල්ට්‍රාසොනික් කියලා Arduino කියලා ගිහුවම Arduino sensors ගොඩක් එක එක ප්‍රොජෙක්ට්ස් වලට බලන්න පුළුවන්. ඉතින් මේක මට යටට යන්න බයයි. බලමු මේ තියෙන එක එක ප්‍රොජෙක්ට්ස් මේක ගොඩක් සුපිරි නේද? බලමු ඉතින් මේක ලේසි ඇත්තටම ඕගොල්ලන්ට. සර්කිට් මම නැතුණා Tinkercad එකෙන් නැති කට්ටියට උනා සත්‍යයි. හැබැයි මෝඩ් ඩ්‍රයිව් එකයි ෂීල්ඩ් එකයි එනවා. ඒක ගන්න එන්නේ. මම ඒවා ගැන වැඩි විස්තර ගන්න දන්නේ. ඒවා මේ normally කියලා දෙනවා. මම අනිත් sensors ගැන හොඳට කියලා දෙනවා. program එකේ පොඩි දැනක් program or ChatGPT එකෙන් උනත් program එක ගතයි Arduino ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. sensors ගැන sensors වල pins ගැන Arduino ගැන ලොකු දැනුමක් දැන් අද මම දුන්නා කියලා හිතනවා. ඇත්තටම කිව්වොත් Arduino වල ගොඩක් තියෙන ground VCC 5 volt ඊට පස්සේ RN VS ඒ වගේ SM කියලා ලොකු එක එක pins තියෙනවා. ඒවා high කරන pins දැනගත්තම ගොඩක් Arduino ලේසි ඕගොල්ලන්ට. Arduino කියන්නේ පොඩි දෙයක්. ඕගොල්ලෝ ලොකුවට හිතාගත්තට ලොකු දේවල් කරන්න පුළුවන් එකක් විදිහට මම Arduino කරනවා. Arduino කියන්නේ ඉස්සුවක්. ඕගොල්ලෝ මට කියන්න බැරි වුණා. sorry. Bluetooth module එක ගැන. Bluetooth module එකේ වර්ග දෙකක් තියෙනවා. ඕගොල්ලෝ ගන්න ඕනේ Wi-Fi නැති එක.
Wi-Fi නැති එක ගන්න එක ලේසියිනේ නේද? ඔන්න මම කියන්නේ Wi-Fi නැති එක ගන්න මෙන්න මේ ජාති එක. HC06 Bluetooth module එකක්. මේවල ස්ක්‍රීන්ෂොට් ගහ ගන්න පුළුවන් ඕගොල්ලන්ට. අවශ්‍ය නම් මේ තියෙන Bluetooth module එක පෙන්නලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට දැන් රීචාර්ජබල් බැටරි එකක් ගන්න. සල්ලි නැත්නම් ඒක ගන්න ඕගොල්ලන්ට කියන්නේ සල්ලි නැත්නම් කියලා මම කියන්නේ ගන්න අමාරුයි නම් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මොකද මේ 9 watt බැටරි එකක් හරි අර normal බැටරි 4ක් හරි එකට එකතු කරලා වෝල්ට් 7ක් 9ක් වෝල්ට් 12ක් වගේ දෙන්න පුළුවන්. ලේසි බල. අද නම් මගේ වීඩියෝ එක ඉවරයි. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. හොඳයි නේ? ලයික් කරන්න. මට වැරදෙන හැමතිස්සෙම